හේ කොල්ලනේ කොච්චර විභාග ෆේල් වුණත් අල්ලන් හිටපල්ලා. මොකද හැම කෝටිපතියම විභාග පාස් නෑ. අයියේ මේ ඒ කියන්නේ මේ හැම කෝටිපතියම විභාග පාස් වෙලා නැද්ද? ඔබ මේ සීරියස් තාංගෝ හරියි ආයෙත් මට මුලින්දලා කරන්න වෙනවනේ. හරි හේයි කොච්චර විවාහ ෆේල් වුණත් අල්ලන් හිටපව කොල්ලනේ. මොකද හැම දාර්ශනිකයාම කසාද බැඳලා නැහැ. අයියේ ඒක අර විභාග කලින් නේ විවාහ මේ ඒ කියන්නේ හැම දාර්ශනිකවම කසාද බැඳලා නැත්නම් මල්ලි හැම එකම එහෙම නෑ. පොඩ ඉතහංග මං කියන දේ ගන්න. හරි ඒ කොල්ලනේ අයියේ ඒක මේ තරහින් ඒක අර ගැම්මට ගන්න පුළුවන් දැන් හේ ගන්න පුළුවන් මොකක්ද මහාර ඒක නේ ගත්ත හේ කොල්ලනේ අමතක වෙනවනේ බං ඇවිල්ලා කෑවනේ වැඩි. දැන් ඊළඟට මම මොකද්ද ගන්න? එහෙම ගන්න. කියපන් බං. ඔයා මෙතෙන්ට මං හොයාගෙන ඈ. කියන්. ඔයා හරි හරි. හරි. කියන්. නේ. ප්‍රශ්න පිට ප්‍රශ්නාවත් අල්ලන් හිටපන්. හරි. මොකද? හරි පොඩේ. අනවනේ වා. ගාන්ට කරා. හරි. පොඩේ මම මේ කොල්ලනේ බං කොල්ලනේ. හේ කොල්ලනේ. ප්‍රශ්න පිට ප්‍රශ්න ආවත් අල්ලන් හිටපල්ලා වැටෙන්න දෙන්න එපා. අයියේ පොඩ්ඩක් කියන්නේ නිකන් සමාන නෑවටනේ. දැන් ඔයා ඔය මොටිවේෂන් එක ගන්න කරන්නේ. ඔව් මොටිවේෂන් ප්‍රෝග්‍රෑම් එකක් ගන්න බං මේක ලස්සනට දාන්න ඉපේ අපිට. ඔව් ඒක අයියේ ඔයා කරන්නේ කොල්ලොන්ට විතරද? ඇයි උඹ එහෙම අහන්නේ? ඒ කියන්නේ දැන් සාමාන්‍ය කෙල්ලොන්ටත් ඇයි දැන් කොල්ලොන්ට නම් ඔයා ඔය කියන තරමට අල්ලගෙන ඉන්න පුළුවන් කොල්ලොන්ට විතරක් නම් කෙල්ලොන්ට බැරිද නිකන් අල්ලන් ඉන්න වීඩියෝ එකක් ගන්න නේද? දැන් ඔයාලා අල්ලන් හිටපන් කියලා මොකක් අල්ලන් ඉන්නද කියලා කියන්නේ. අල්ලන් අම්මද කොල්ලොන්ට අල්ලන් ඉන්න නේ කිව්වේ. ඒ පොඩේද?